අපි මේ ගමන ආවේ මේ තියෙන පරිසර පද්ධතිය ගැන අවබෝධයක් ලබා ගැනීමටත් ඒ වගේම මෙතනට තියෙන ගැටලු මොනවද කියන එක බලන්නත් ඒ වගේම අපිට මේක ඊට වැඩිය හොඳ ගුණාත්මක තත්වයකට ගේන්න මොනවද අපෙන් ඉන්න ඕනේ කටයුතු කියන එක බලන්න. ඉතින් මේවට අපි කියනවා අපි කඩිනම් තක්සේරුවක් කරන්න කියලා. එහෙම නැත් කියන්නේ යම් කිසි සීමිත පැය ගාණක් තුළ සීමිත කොටසක අපි අවිදලා බලලා එතන ඉන්න ජෛව විවිධත්වය, ඒතර තියෙන තර්ජන, ඒකට තියෙන පිළියම් මොනවද කියන එක පිළිබඳව යම්කිසි මූලික හැදෑරීමක් කරන එක. ඒ දේ තමයි අද අපි කළේ. ඒකෝර මේ දරුවන් එක්කගෙන ගියේ අපි දකින්න දේවල් ඒ දරුවන්ගේ දැනුම ටික එකතු කරන්න, ඒ දරුවොත් එක්ක දැනුම බෙදා ගන්න සහ ඒ අයගේ උනන්දුව, ඒ අයගේ කැමැත්ත, ඒ අයගේ දායකත්වය වැඩි කිරීමේ අරමුණෙන් තමයි ඒගොල්ලන්ගේ සහභාගීත්වය සම්බන්ධ කර ගැනීම සිද්ධ කළේ. මේ සම්බන්ධව ඉදිරි අනාගත පරපුරට මොකද්ද කියන්න තියෙන්නේ? අපි දකිනවා මේ හැම පරිසර පද්ධතියක්ම සුවිශේෂී. විශේෂයෙන් මේ කලාපයේ වගේ ඉතුරු වෙලා තියෙන වනරොදක් තියෙනවා නම් ඒක අපි ගොඩක් පරිස්සමෙන් රැක ගන්න ඕනේ. ඒ සමහර තර්ජන මිනිසුන් විසින් ඍජුව කරන තර්ජන, ඒ කියන්නේ පරිසරය විනාශ කිරීම, අපවිත්‍ර කිරීම වගේ දේවල්. අනිත් පැත්තෙන් මිනිසුන්ගේ ක්‍රියා නිසා ඉබේ ඇවිල්ලා මේ ස්ථානයේ තර්ජනයක් වෙන අය, උදාහරණයක් විතර ආක්‍රමණික ආගන්තුක සතුන් සහ ආක්‍රමණික ආගන්තුක ශාක, අපි මෙතෙන්දී ආක්‍රමණික ආගන්තුක ශාක ගණනාවක් දැක්ක මේ පරිසර පද්ධතිය තුළට ඇතුල් වෙලා තියෙනවා. තවත් ඒවා එන්න පුළුවන්. ඒක නිසා අපි මේ දෙකොල්ලකම කටයුතු පාලනය කරන්න ඕනේ. මිනිසුන් විසින් සිතාමතාම හෝ නොසලකිලිමත්කම නිසා කරන විනාශයන් සහ මිනිසුන්ගේ ක්‍රියාවල් වලින් දාමයක් වශයෙන් ඇවිල්ලා මේ පරිසර පද්ධතියට එන්න පුළුවන් හානිකර දේවල්. ඉතින් ඒවත් අපි අපේ අවධානයට යොමු කළා. ඒකට බින්ගිරිය ගැන මොකද්ද මේ හිතෙන්නේ? මම මේ ප්‍රදේශයේ ඉතින් ගොඩක් අවස්ථාවල ඇවිල්ලා තියෙනවා. මේක පුරාණ රාජධානියක කාලේ ඉඳලම අපේ සංස්කෘතිය, සමාජය, පරිසරය ඒ හැම පැත්තෙම බැඳිච්ච, හැම පැත්තෙම වටිනා ප්‍රදේශයක් විදිහට තමයි මම දකින්නේ. හොඳයි. ඒ පොඩිදරුවෝ තියෙනවා මම සරේ මුලින් අහන්න කැමති සරේ ළමා කාලේ කොහොමද කියලා. මගේ ළමා කාලේ වර්ෂ දෙවනේ මම බලන්නේ අම්පාරේ. ඊට තමයි අපි මේ සපෝෂාන් කරන පරිසරය ගැන ගොඩක් දේවල් කරන්න දුරස්තාවල ආයතනයක මම නිවාසිකලා කරලා තියෙනවා. දිවාලු ලැබිච්ච කාලේ මේ විශ්ම ගියා මේ ස්ථානවලට යන්න පුළුවන්. එතනින් තමයි මේ තමයි ආරම්භ වුනේ. සමහර දේවා මේ මතුගොල්ල සහ කොළඹ ආනන්ද විද්‍යාලය. කොළඹ සහ මතුගොල්ල සරි සම්බන්ධය කොහොමද මේ අපාරවන්න? මතුගොල්ල මම පාරක් ඉස්කෝලේ ඉන්නේ. මම පාසලේ ආරම්භයේ වරණ ශිල්පාලිය. මතුගොල්ලත් එක්ක අපේ අම්මගේ පාසලේ සම්බන්ධකම් තියෙනවා. ඒක කොළඹ ආනන්දේ තමයි හයිපත් ඉදර සස්පේ රසන්න නැත්නම් ඊට කලින් පාසලේ තුමද මම මෙතන දරුවෝ උගදෙනිය කියන ඇහුවොත් අපි අවුද වෙන්න කැමති කියලා. මොනවාද ආස කියලා. දරුවෝ මොකද එක එක දේවල් කියයි. ඉතින් මම සර්ගෙන දන්න විදිහට සර් බොහොම දක්ෂ සහ ආසාවෙන් චිත්‍රය කෙරේ. මම ආදිවාස මේ විවේක වේලාවේ චිත්‍රය මොකක්ද දක්වලා කියන්නේ. සර් චිත්‍ර ශිල්පී විදිහට කරලා තියෙනවා. එහෙම නැත්නම් සර් චිත්‍ර කලාවට කැමතිද? ඒ සර් චිත්‍ර ඒ පැත්තෙන් ඉස්සරහින් නුගෙකියු. වාන්තිමලට යන්න බෑ. ඒක උනේ මම ගොඩේ චිත්‍ර ශිල්පියෙක් වෙන්න බැරිච්ච විතරයි. ඉතින් ඒකට විතරයි යනවා කියන්නේ ඒක වල සාප්‍රාන්තිය නේද? ආසාවුන් ගෙවිලා මම ඉතින් පස්සේ ඊපස්සේ යම් සිසිසා මුස්කාරණය කරලා මම මුස්කාරණය කළා ඉපස්සේ චිත්‍රයේ කාල අතරින් සමහර ගුරුවරයෙක් කියා වාසියෙන් ඉඳගෙන මාසෙ කාලේ පස්සේ ආවර්තන චිත්‍රයේ හැකලිකම් තියෙන කමිතරයි ඊට පස්සේ මම කොපි වල ඒ මාර්කටිංගේ ඉස්සරහගෙන චිත්‍රවලලා ඒ විදිහට තමයි වල දේවල් කියන්නේ සමාජ වල පරිශ්‍රම විදිහට තමයි අපි ජීවිතම පාවිච්චි කරලා මම කියන්නේ ඒක උත්සාහ කරනවා ගුරුවරයෙක් නේ අපි ආසදියක් කියනවා දෙනවා කොට අපේ ජීවිතේ තියෙන්නේ මේක කල් දාන්න ඊළඟ ආත්ම කරන්න අපේ විශ්වාසයක් දෙන්න ඒක කොහොමද මොනිට කරගන්න ඒක මම ඉස්සෙල්ලා මම කියන්නේ පුළා සම්පූර්ණ කරලා ඊට පස්සේ දැන් වගේ ඊමේල් තුනක්
ඊළඟ ඉතියදී මම සුවාන ඒකට කම්පියුටර් කරයි. නැස මුලින්ම චිත්‍ර කලාවට ආසක් කරලා ජීව විද්‍යාව සඳහා උසස් පෙළ කරලා කෘෂිකර්ම ශිෂ්ටයෙන් උසස් පෙළ ලබා අවසානට නීති ශිෂ්ටයෙන් තමයි ජීවිතේ වෘත්ති ජීවිතය ආරම්භ කරා. නීති වෘත්තිය ආවේ කැමැත්තෙන් නෑ මම කියන්නේ අර මම අන්දරචාන දෙයක් වුණාම මම තව පොඩ්ඩක් උසස් අධ්‍යාපනයක් කරන්න කියලා දෙතනින් බලපෑමක් තිබුණා. ඒක තාත්තලා ඉන්නේ ඒකට තමයි කල්ප කරන්නේ. මම ආදිවාසී නීති විද්‍යාවේ ඉන්න කාලේ ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම අසංගතව 87 අවුරුද්දේ වගේ බොහොම රැඩිකල් විදියට බොහොම ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරීව ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමට විරුද්ධව නීති ශිෂ්‍යෙක් විදියට ක්‍රියාකාරීව ඒ සම්බන්ධයෙන් විමුක්තසෝල සම්මාන වෙලා ඒ සඳහා කටයුතු කරලා ඒ සම්බන්ධයෙන් බොහොම උද්‍යෝගීය සහ මතවාදී විරුද්ධ වැඩ කරපු නීති ශිෂ්‍යෙක් සරි ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම ඒ කාලේ ඉස්සරහට ඇවිල්ලා ඒක වැඩක් නැත්නම් දැන් අපි මතවාදීව තමයි කරන්නේ. ලංකාවේ යුරෝපීය එක සිද්ධියක් විතරයි. ලංකාවේ කටයුතු වලට ඉන්දියාව අතපැදීම ගැන සහ පලස්තීන අතපැදීමට දෙකම විරුද්ධවමයි කතා කරන්නේ. ඒකට ඉන්දියාව විශ්ව කියන්නේ ආක්‍රමණයක්. ඒ ආක්‍රමණයේ වෙලාවේ අපි ඒක විරෝධතා පාන්න ගිහින් තමයි වෙ කියන කතාව වුණේ. ඒක මම නීති විද්‍යාලයෙන් මුලින් කළේ දෙයක්. ඒ අපි ඒකේ අපි පිටේ සාවධාන සංවිධානත් එක්ක තමයි වැඩ කරේ. මේ සංවිධානය ගත්තත් නැහැ. ඉතින් ඒක දවසක් අපි නීති විද්‍යාලයෙන් වැඩ පාඩේ ගියා. ඒකේ මගේ කෞශල්‍ය තීරණයක් විතර මාතෘකාවක් ගියේ. ඒ සාවධාන මාත්‍යන්තය අවුරුදු ඉස්සරහට වුණා. සාපේ දාසක් වෙනවා. ඒ වගේ දලාට මේ එකක්වත් අපි මේ නීති ශිෂ්‍යයන් දිහට නීති විද්‍යාලය ඇතුලේ කරපුවා නෙවෙයි. ඒකට හේතුවක් තමයි ඒ කාලේ මේ මතවාදය අපි එළියෙන් අරගෙන නීති විද්‍යාලයට ආවම නීති විද්‍යාලයේ දැක්කේ නෙවෙයි. ඒකයි. ඉතින් අපි අර ජාතික මතවාදය අපි ජාතික මතවාදය අපි ටික 70 දශකයේ ඉඳලා වුණාගෙන 80 දශකයේ පටන් අපි මොකද ලංකාවේ වෙනුවෙන් කතා කරන්නේ මොකක්ද නොවන්නේ ඒ අවබෝධයේ විද්‍යාඥයන්ට දෙනවට වැඩිය අපිට කවුරුහාම කරකරපු අපේ කටියත් එක්ක වැඩ කරන එක මට හසු වුණා බව. අදට ඒ මතවාදී ඉන්නේ ඒ වලත් ඊළඟ අගල් කීපේ ඉස්සරහට ගියේ නෑ. ඒ කවුරුත් දේශපාලනයට ගියේ නෑ. සරපේ කතා කරවස්සදී කලා හැකියාව කියන්නේ ඒ වගේම නීති නියෝජිත විදියට ඒ වගේ කවුරුත් දන්නවා පස්වේදී කියලා. හැබැයි අපි බොහෝ දෙනා මුදන්න අප්‍රකට දෙයක් තියෙනවා යුද ශාස්ත්‍රය පිළිබඳ යම් හැදෑරීමක් කරපු ඒ සම්බන්ධයෙන් දැනීම සාපෝදය සහ ඒ සම්බන්ධයෙන් දැනීම අතර දෙකක් තියෙනවා. ඒක වෙනස තියෙනවා නැද්ද? අමක් නෑ ඒක උනේ මේ ආසාව කරපු දෙයක් නෙවෙයි. මම කියවයි රසවාදීත් එක්ක අපි දැනගන්න ඒක කොහොමද ගැටෙන්නේ කියන එක ඉගෙන ගන්න නම් අපි ඒකේ ශාස්ත්‍රය දැනගෙන ඉන්න ඕනේ. දැන් ලකයි හැප්පෙනවා කියන්නේ අනිපරිකරණය කියන ඒක ඊම ශාස්ත්‍රය. ඒ ශාස්ත්‍රය දැනගන්න ඕනේ කියන එක මම 1980 දී මට අවුරුදු 20කට වෙන කාලේ තමයි දැනගත්තේ. මේ ශාස්ත්‍රය තියෙනවා මේක තමයි මේක පිටිපස්සේ තියෙන්නේ. ඒක පස්සේ මම සෑහෙන මාසයක් කරගෙන ඉගෙන ගත්තා. අදට ඒ වගේ ඕකේ වෙන ගැටුම් සමහරයක් නෑ. හරි ඒක බලන්න යම් සිද්ධියකට පුළුවන් මම ළඟ දේවල් සමාජ මාධ්‍ය හරහා කියනවා විශේෂයෙන් අලුත් පරිසරයකට ඒක දැනගන්න ඕනේ. මොකද යුද්ධස්ත්‍රී හැමතිස්සෙම ශක්තිමත්ය නෙවෙයි විනාන්නේ මම අනුව උපක්‍රම ගන්න කෙනා. අන්න ඒක තමයි මට ගන්න ඕනේ. ඒක අපි පොඩි කාලේ අපි කියනවා අපි පොඩි අපි ඒක නිසා දුර්වලයි කියලා. මොකද අනිත් පැත්තෙන් අපි පුංචි කාලේ ඊසාරේ කියලා ගොඩක් කියනවා. ඒ ඊසාරේ පොඩි අපිට දෙන්න පුංචි කෙනාට ලොකු කෙනෙක් අභිභාව ගන්න පුළුවන්. ඒක මම ඉතිහාසයේ කරන කාලේ මම ඒක තමයි මේ රාජකුමාරතුමා මහත්මයා ඊසාරේ කොට මේ ඉතිහාසයේ කියන සෑම මූලික ධර්මයක්ම ඒක උගන්වලා තිබුණා. අපි ඒක මේ තේරුම් ගන්න. ඒක පළවෙනි දේ තමයි ප්‍රමාණය මත ජයග්‍රහණය නිර්ණය වෙන්නේ නැහැ. දෙවෙනි තමයි ඕනෑම ප්‍රබලයේ මුසේ දුර්වල ස්ථාන තියෙනවා. ඕනෑම දුර්වලයකට ඒ දුර්වලකම ශක්තියක් කරගන්න පුළුවන්.
ඊළඟට අතුලා සමස්තයෙන් දෙලිකන්නේ අතුලාගේ කර්මස්ථාන ගැන හිතන්නේ. මට උසාවි විඥානය අලියට මොඩ ගලකට වගේ කර්මස්ථාන වලට කර්මස්ථාන වලට පහළ ඊළඟට තමන්ට ප්‍රමාණාත්මක ශක්තියක් නැත්නම් අමුතු ප්‍රවේගය සහ උපමාන කියන්නේ එහා මෙහා මේ හැකියාව වගේ දේවල් වලින් අර ප්‍රමාණීය විශාලත්වයේ කියනවා දුවා යන්න ඒ විශාලත්වයේ යන දුරතාවයක් වලට කරන්න පුළුවන්. ඒක තමයි යොදාස්ත්‍රය ගන්න. ඒක තමයි ඉස්සරින් ගන්න. ඒකෙන් ඉස්සරහ අපි ලබාවකට දෙයක් ගන්න ඒක හරිය අපේ ඇතුළට යනවා හරියට. ඒක මම දැක්කම ඒ අධ්‍යාපනයේදී අපි ඉස්සරහින් යන පොඩ්ඩක් උගන්නන්න නම් විනෝදාස්වාද දුකක් විදිහට විතරයි දැක්කේ. ඉස්සරහින් යනකොට පාඩම් තමයි මම දැක්කේ. ටිකක් හැදෙනකොට පස් අනිකාමේ පොඩ්ඩක් උඩින් කියන්නේ දුරවල පොඩි කියන්නේ හදිසියෙ සම්බන්ධ කරගන්න. අපි පොඩි නම් අපිට ඒක ශක්තියක් තියෙනවා. ඒක තමයි ආදර්ශය. මහාව්‍යාස චීන වියට්නාම් යුද්ධයේදී වියට්නාමයේ ගුරුවරයෙක් විදේශ සම්බන්ධයෙන් දැනගෙන වියට්නාමයේ අවිලාස්කම් සම්බන්ධයෙන් ඒ වියට්නාමයේ ජයග්‍රහණය කරා යුද්ධයේදී විදේශපක්ෂම ගැන විශ්වාසයෙන් මුලින් සුදෙම මුදුණු ගුරුවරයෙක් උගම් මුන්නේ කරනවා මට කියන්නේ සැරයම් ආවාසයක් ලැබුණාද ඔය වියට්නාම චීන වියට්නාම යුද්ධයේදී ගුරුවරයාගේ මෙහෙමයි කතාව පටන් ගන්න. මේ අවුරුදු හරියට පාඩම් ඉස්සෙල්ලා 1980 අප්‍රේල් මාසෙ තමයි වියට්නාමයේ ඒකාබද්ධ රටක් වෙන්නේ. ඔය දවස්වල අපි කියවන අපේ නවයුගේ කියලා. ඒ කුසෙන් ගියම පත්‍රයක් දෙකසයක් තියෙනවා. හැම මාසෙම $1.26 සත්‍යකාර කරලා. ඔය නවයුගේ පත්‍රයේ ඔය වියට්නාම යුද්ධයේ සමයක ඒ කියන සෙනෙවියා පිළිබඳව කියනවා. ඒකේ තමයි කියන්නේ ආසර ගුරුවරේ එයාගේ යුද්ධේ වරණන එකම යුද්ධයෙන් මුල් දැනගෙන ඉන්නේ. ඒසලා ෆ්‍රාන්ස් ගිහින් ෆ්‍රාන්ස් කෙනෙක් කොටිද දෙනවා. එනහල යා එන්න හැදෑරීමක් කරලා තමයි යා යුද්ධේ කියන්නේ. ඊට පස්සේ ඒ දවස්වල කාම්බෝජිත් ඔය වගේම සීලියක් කියලා සමාජ කියලා කණ්ඩායමක් පළේනවා. ඒගොල්ලෝගෙන කවුරුද ඊට පස්සේ ඒකේ නායකයා ගුරුවරේ එයාත් ඔය විදිහට ෆ්‍රාන්ස්යෙන් ඉලකොත් දිනන කියලා තමයි කරලා යුද්ධේ ඉන්නේ. ඊට පස්සේ අපිට ඇත්තටම 80 විතර යුද්ධය ආවයි කම්බලුවා. ඊතරට කියන්නේ යුද්ධ කරන්න කොටිවල පුළුවන් නම් කොටිවල මාරයක් කරන්න පුළුවන්. ඊට පස්සේ මම සූර්යදී ත්‍ස්කවාදී යුද්ධයක් කියනවා. ධර්මවලට අතේ එන කාලේ වල මම මේ කොටියේ කොහොමද ලංකාවේ වදන්න පුළුවන් කියන වලින් පාරගෙන කියනවා. අද වගේ නම් ප්‍රත්‍යාර සම්පූර්ණ වලක් ඒ කොටිුනේ. මොකද පුස්තකාලේ දෙකකට ඒ කොටිුනේ ඒ අපි ඊළඟට මම කියන්නේ විශ්වාසය අවස්ථාවේ තියෙනවා වෙනම මාර්ගයක් හම්බ වෙනවා. ඒ මාර්ගය ප්‍රාණය යන සෙන්ටර්ගේ වරුනේ උදා හම්බ වෙලා යන අවුරුදු 23ක් ජීවත් වෙලා ප්‍රාප්තුනේ ඒ වෙන 2013 මැක්නිය කියන්නේ. ඒකට පසුකාලයක දකුණේ පොලියෙන් කියන හඳුන්වලා දීලා තිබුණා. නමුත් අවස්ථාවකදී ඒක මහලවනම ලංකාවට තිබුණා. ඒක ඒකයි දෙක අපිට වෙනසක් වගේ දෙකේ අපි පාසල් යන කාලේ මේ උදාහරණයක් විදිහට පතරවල ගොඩක් කතා වෙච්ච පුද්ගලයා දින පටස් දෙකකට පතරවල මේ අවුදේවලේ පතරේ පවා ආදර්ශමත්‍යයක් විදිහට දැක්කේනා හරිනකොට මොකට මම කරලා අන්තරාර්ථයක් නෙවෙයි වාසිය ගන්න යාළුවෝ යාළුවෝ කතාසාරී පොත්තරන තමයි අපි දන්නවා කවුරුත් පාසලේ සම්බන්ධයෙන් නිකුණේ සහ විශිෂ්ටයෙක් කියලා. ඒ හින්දාසට ජීවිතේ එකවරක් වුණත් ලැබෙන හර්කාභිමානයේ සම්මානය සැපිරුණා. මම දන්නේ විශේෂ පුද්ගලයෙක් මොහොතේ අපි ආගිවත් නමින් මම දැක්වුවා ලංකාවේ කලාතුරේ ජීවිතේ මම දන්නේ අපි විශ්වාසයේ නමින් ජීවින් දෙන්නේ නම් කරලා දෙනවා. මම ඒ ජීවින් දෙන්නේ නම් කරලා මොකද දන්නවනාට මම දන්නේ ඒ මොන වර්ගයේ ජීවින් දෙන්නේ කියලා. මම සරි කැමති සිද්ධියේ කොහොමද සරි ඒ කොහොමද නම් කියන්නේ සහ ඒ ලංකාවේ කුමන ජීවින් දෙන්නාද සරි නවීන නම් කියන්නේ. ये क्या अंतरे मेडिसिन से हाथ में तो दवाई से काम रहा है ये सब का जीवन में श्रीपाद आलिए आसान प्रदेश से अनके बिना होने या हम बोले कब चला के ये दवाई में
Rampa distrikේ ගල්පු පාරේ. ඉතින් මේ සත්‍ය නම්කරේ සමත සුවන්තන කර්මරත්න සහ යාන ගවේෂණ කාර්යය. ඉස්සෙල්ල කෙනා නම්කරේ ජනසික මහත්මයා සහ පරීක්ෂණ කරනවා. ඒ උදේජීයේ මේක කෙනා වගේ ඒ ගල්ලියේ තියෙන විශේෂත්වය තමයි මම අදියම ගන්න සප්‍රකාන්ත දෙකේ තමයි සම්පූර්ණ කරනවා. මනස විශේෂ වස්තුනාව අනුකූලව සම්බන්ධයෙන් විශේෂ පාසලික සම්බන්ධයෙන් විශාල දායකත්වයක් තියෙනවා. මනස ඉනිමාකෝ සහ මාසිය දෙවිනේ ජනාර්ථිනී නිසන. නමුත් දෙවතු විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපදේශ කරනවා ඒක මම පාසල නීතිය පාසලේ සම්බන්ධ අධ්‍යයනයක්. ඒකේ සම්බන්ධ වෙන ඒ සමගිද ඇදී සම්මාන නැත්නම් යන්නේ ඉන්නේ විශේෂ වීමත් ඒ වගේම ජවර්ධන විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ඒ මුන්නවීම බාර ගැනීමත් මේ කොංගසයක මේක සම්මාන ආචාර්ය උපාධිය ඒක මුන්නේ මගේ විද්‍යාත්මක ශාස්ත්‍රයේ පිට ඒක සංරක්ෂණයේ පිටදායකත්වයේ විද්‍යාත්මක පැත්තේ නීතිගතදී යදන් මොකද නීතිය දෙපාර්තමේන්තුවක් නීතියක් නැහැ. ඉතින් ඒක වගේ මාව ඇදහිීමක් කරලා උත්සීමේ තත්ත්වයේ සහ සමස්තදායකත්වයේ ඇදහිීමක් කරලා යම්කිසි විසි ක්‍රියාපටිපාටිවල නිහිතුන දෙයක් නේ. ඒක වටිනවා. ඒක අතරම මුලක් වටිනවා. ඒ නිසා මම සබ්ජෙක්ට් මුල අරගපු අපි අහන්නේ වාරකට මම කිව්වේ මොකද ඒකයි. ඒක මට නෙවෙයි භාෂා ශාස්ත්‍රයේ කරපු දවල්යක් කියලා සලකන්න නැති. මොකද ආම්බලමේ දරුවෝගේ මම පුංචි කාලේ තමයි භාෂා ශාස්ත්‍රයට ආවේ. ඒක ඇතුලේ පොඩි කාලේ. ඒක අපි මුලින්ම පුරුදු කරගන්න. ඊට පස්සේ ඕනෑම සමානලුක්ක මාරුන්ගේ විදිය තමයි ඒක බලන්න. සතුටුයි කරගන්න. ඊළඟ ශාස්ත්‍රයම. ඒක උදේ දෙවියන්ගේ අපසිකින් විතර රටේ යමක් කරන්න පුළුවන් නම් යාව විශ්වවිද්‍යාලයේදී මේකට සේවය අරේනවා නම් හරි වටිනවා. අනිත් දරුවන්ට තමන්ගේ උනන්දුවක් කරන්න ඕනන්නේ ඇදීම ලැබෙයි කියනවා. ඒක නිසා මම ඒක මොකක්ද අලුත් ප්‍රවණතාවයක ආරම්භයක් කියලා මගේ දෙවියන්ගේ කතාව කරේ. උපෝත්සවයේ විද්‍යාකාරයේදී මේ සාමාන්‍ය උල්ලාර තිබෙන්නේ නැහැ. උල්ලාරයේ අමුත්තකරි මම තුමා උල්ලාරයට යනවා කියලා ඒක හොඳයි කියලා. ඒකයි මම සමස්ත භාෂා ශාස්ත්‍රයේ කරන යම්කිසි ගයිඩ්ලයින් එකක් විදිහට තමයි මම ඉන්නේ. මොකද ඕනම කෙනෙකුට හිතෙනවා දැන් අපි අසු කියනවා නැත්නම් ඉන්න දරුවන් වෙලී ගොඩක් පොඩි ළමයි පිටාන්නේ අලුත් සතුන්ව හොයාගෙන අලුත් පරීක්ෂණ කරලා ඒ පරීක්ෂණ වාර්තා බලලා තියෙනවා. ඒක තමයි කියන්නේ ජනතා විද්‍යාව නැත්නම් සිටිසන් සයන්ස්. ලංකාවේ තාම අපේ විෂය ධාරාවකට සිටිසන් සයන්ස් කියන විෂය විවිධ නැහැ. ඒ අපි උත්සාහ කරන්නේ පුළුවන් තරම් දරුවන්ට උඩට ගේන්න. ඒකට යවුසේ බෝනස් දෙන්නේ කොහොමද? මුලිකානේ අවුරුද්දකට දරුවෝ දෙන්නේ. එතනත් තියෙන ඇස්වල ළමයි. අවුරුදු 8ක කෙනෙක් තව චර්යාවක් වාරකට තිබුණා කෝවිඩ්ගේ ඒකෝයා ඒ ඉස්සරහටම කෝවිඩ්ගේ අපිට පොඩක් කියලා දෙනවා නම් දකින්න දේවල් ගියා ගන්න ඒ දකින්න දේවල් අදගන්න ඒක විදිහට ඒවා ඉතින් කරන්න පුළුවන්. ඉතින් කොහොමද මම ඒක දැක්කේ මේ වගේ ඥානවිද්‍යාවේ වැඩේ පුළුවන් අය දෙන වටිනාකමක් විදිහට. ඉතින් දෙන්නට පස්සේ තවත් ඥානවිද්‍යාවේ විද්‍යාවට විශ්වවිද්‍යාලයේ කරන සාමාන්‍ය ඒ වගේ මාස්ටර්වාදයක් දැනුමන්නේ රාජමාර්ගය. දෙන්නේ විදිහට ජනතා විද්‍යාවේ සම්ප්‍රදායකත්වයේ හරියටලා තමයි විශ්වවිද්‍යාලයේ උසස් පුද්ගලයන් ආචාර්ය පදවි කොටක් නෙවෙයි ඒක සාකච්ඡාන්නේ ඒක දැක්වලා තියෙන්නේ. මම අවසන් වශයෙන් 2009 වර්ෂයේ රාष्ट्रीय සංශෝධනය කිරීමට ඒ වගේම අනාගතයේ ඉදිරි පිටුපත් කරන්න මෑත කාලේ දායකුණු සුවිශේෂී මත ඒ වගේ අනාත්මවාද කියලා විශේෂයෙන්ම ඒ වගේ දැන් අපේ රාष्ट्रीय තියෙන පාසලේ මේ පාත් අපේ රාष्ट्रीय මාස ඒ ආයතන විවිධ මේ සංශෝධනය කරන්නේ අපේ මේ තියෙන කල්පනා වැඩිකම ප්‍රශ්නයක් තියෙන නැත්නම් මේ අපේ පාර්ශ්වනීති සම්බන්ධයෙන් තියෙන ගැටලුව මොකක්ද? මොකද ජනතාවගේ තියෙන දැනුමක්ම කොහොම අපි කොතනද ප්‍රශ්නයක් කියන්නේ කියලා. අපි කාර්ය සභාවේ
බොහෝ දෙනෙක් ඉන්නවා ඉතින් අපිට අපේ ප්‍රශ්නේ මොකද මේ පාසල නීති සම්බන්ධයෙන්ස මේ මිනිස්සුන්ගේ අපේ ආත්මක ප්‍රබලක් කියන මේ පාසල සම්බන්ධයෙන් කිරීම කරනවා සුවිචාරයේ මේක තායි කියනවා අපේ ගැටලුව මොකද්ද සහ සර්වේ සඳහා විශාල ආයතනයක් දරුවෝ ගන්නවා ඒක තමයි මම තමයි නීති සංශෝධනයකට යන්න වෙනවා මේවා කොහොමද කියන්නේ නීති සංශෝධනයකට යන්න වෙනවා නම් මම ගොඩක් වෙලාවට යන්නේ ගොඩක් කලකාරී සම්පූර්ණයෙන් ඒකට හේතුව නීති සංශෝධනය කරනවා කියන්නේ මේ මගේ ජීවිත කාලයේ තිස්සේ මම අදාළ දැක්කේ නීති වැඩි කරනවා ඒක පිළිපස්සේ කියලා කියන ඒ ප්‍රසිද්ධිය විතර සමාජයේ ඉදිරියේ ගොඩක් අය කියන කතාව මොනවා කියනවා දේශපාලන කිනවත් කියන කතාව තමයි ප්‍රත්‍යක්ෂවලදී ඒ නීති තද වෙන්න ඕනේ සමාජයේ නරක වෙනවා ඒක අපි ගන්න සමාජයේ වෙන්නේ අයහපත් දෙයක තුනකට නරකක් වෙන යනවා කියන එක අපි පිළිගන්න ඕනේ ඒක තමයි නීති සංශෝධනය දැන් අපි කියනවා මේ වර්ග දඬුවම් ප්‍රමාණවත් නැහැ කියලා ඉතින් මිනිස්සු දැන් ඒකට පුරු වෙලා ඒ දඬුවම් දිනේ ගණන් ගන්න නැහැ තවත් නරක වෙනවා. ඒක සමාන නීති සංශෝධනය යන ගොඩක් අවස්ථාවල යන්නේ ගොඩක් අර දෙකකින් මුලකින් මුලට ගන්නවා මම මේ දඬුවම් අදගන්නකේ අපේ දැක්කේ අසාර්ථක වීමක් තියෙනවා. අපි බැරි වුණාද සමාජයේ හැටක් කරගේ කියලා. ඒක කරලා වැඩි ඇත්තට පොඩි වැඩකාරී කෙනෙක් ලැජ්ජාවක් සහගතව කරනවා. ඒ නීති අපතේ කරන්නේ. කියන ඉස්තාන දිවිදලේ අපි කියන අක්ෂර වැඩි කරන්න හිතනවා නම් අපි කන්නේ තවත් නරක වෙනවා. ඉතින් සමහර වෙලාවට අලුතෙන්ම කියනවා. අලුතෙන් කියන්නේ වැරදි අපි ඉස්සෙල්ලා දන්නේ නැහැ එහෙම දේවල් කියනවා. දැන් ඒක දැනෙන්නේ කියනවා. විශේෂයෙන්ම පරිසර වැරදි වලදී අපි ගොඩක් දේවල් අලුතෙන් කියන ආදායස්න මේ වචන ලක්ෂණ ආඥා පරිදි වංශකතා පුස්තකසම් ස්නාඥා පරිදි ඒ වගේ වකරන්න යාළුවා මොකදී එකින යාළු පාරකට බලනකොට සංකල්ප කරනවා සාකච්ඡා කරලා එන්න ගෞරවණ. ඒ හැමදාම මම කල්පනා කළේ ඇයි මේක සමාජය අපේ පාලනය කරගන්න ලැබෙන්නේ ඉච්ඡා නරකයි. ඒක තමයි අත්‍ය කතාව. නීති සංශෝධනය කරනකොට පිටේ ගුණන් වලදී අපි ගණනේ ගොඩක් වෙලා දඬුවම් වැඩි කරන්නේ අලුත් කරේ කරනවා. ඒවා ආසාවෙන් පාර දෙකක් කළා. ආත්මික ආත්මික ජීවි පාලනය කිරීමේ වන්ද සහ ජෛව සුරක්ෂිතතා පාලනය කිරීමේ ඒක නීති ඉස්තරයක් අපිට. ඒ කියන්නේ ඉතින් සමාජයේ නරකීමක් තියෙනවා. ඒක පිටිවිදිය ඉන්දියක් කියනවා. ඒ කියන්නේ ඉතින් අපේ ඉස්තාන තියෙනවා ඉස්තාන වල. සමාජයේ වශයෙන් මගේ ජීවිතය වැඩිම මම ගායක වෙලා තියෙන්නේ. ක්‍රමක්‍රමයෙන් නරකතාවට යන සමාජයේද ඒ නරකය යන ගමන අඩු කරන්න ඕනේ කියලා ගන්න ඕක කරලායකට. ඒක කියන්නේ දුකේ සහ යම් සිදුවකට නැත්නම් මේ තමයි අපිට මේකට යන්නේ. මම ඒකයි ඔය ඉලක්ක උදාහරණයක් ඇත්තේ අපි නිතිය මෙහෙම එකක් කරනවා මෙහෙම එකක් කරනවා කියලා මොකද ඒකේ අපි කියන්නේ අපි දැන් තවත් නරක වෙලා ඉන්නේ. ඒක තමයි අත්‍යවශ්‍ය කතාව. එහෙනම් අපි ප්‍රශ්න අවසාන භාගයේ වෙලාව ඒක ඉක්මනයි. මම පොඩි දෙයක් කලින් කියන්න උගලක් කියන්නේ නීතිය ගැන අහනකොට දැන් ගොඩක් දෙනෙකුට සමාජයේ කරන ලොකු වැඩක් තමයි නීතිය කියන්නේ මේ සමුද අදවන්න ගන්න කියන්නේ. විශේෂයෙන් මේ දරුවන්ට මම කියනවා නීතිය කරන්නේ සාමාන්‍ය දෙකයි. එකක් තමයි මොනවද කරන්න කියලා කියනවා. මම මේ දේවල් කළ යුතුයි. සමහර දේවල් වලදී කියන මේ දේවල් නොකළ යුතුයි. ඒකවත් දරුවෝ කියන එක කියන්නේ කරන්න කියන දේ නොකර ඉන්න අයට, කරන්න කියන දේ කරන අයට හරි පාරට ගේන්න. නැත්නම් ඒකට ඒ නරක දේවල් වලින් බලන්න. ඒක නිසා නීති තියෙන මිනිස්සුන්ට දඬුවම් කරන්න බැරි. නීති තියෙන සමාජයේ හරි පාරට ගෙනියන්න. මොනෝ කඩේ තමයි නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලකින් අපිට මුදෙන වන්නේ. ඒක තමයි ඇත්ත. ඒක නිසා නීතියක් කටින්න මේ දඬුවම් කරන්න කියන දෙයක් නෙවෙයි. අපිට මේ කරන්න ඕන දේ කරන්නේ කියනවා. උදාහරණයක් ජාතික උද්‍යානයේ ඇතුළේ වෙනවා අවසර පත්‍රයක් අරගෙන යන්න කියන්නේ. ඒක කලිය යුතුයි. ඒක අනිත් තමයි අවසර පත්‍රයක් නැතුව තුනක් දඬුවම් කරනවා. අවසර පත්‍ර නැතුව ඊ වැඩ කරන්නේ ඒ වගේ කියන්නේ දෙයක්. සතු ආරම්භය පා කියන්නේ අපිට කියන මේක කරන්න එපා කියලා. ඒක දඬුවම් දෙනවා. ඒකට ආරක්ෂක සතු කියලා දැන් ඉන්නවා සතු. ඒ ආරක්ෂක සතු කියලා අංකල කෙනෙක් ලංකාවේ හද වෙලා යනවා. අපි ඒකම ආරක්ෂා කරනවා. ඒක ආරක්ෂා කරනවා කියන්නේ ඒක විනාශ කරන්න කිය. ඒ විනාශ කරන පුද්ගලයාගේ වැරද්දේ වළක්වන්න තමයි දුන්නේ. ඕක තේරුම් ගන්න. නීති ජීවිත දඬුවම් කරන්නේ නීති ජීවිතේ පාර දෙන්න
අපිට පරිසරයට සමාජයට ජීවත් වෙන්න වඩා හොඳ යහපත් ආකාරයකින් පවතින ධර්ම කොටයක් වෙනවා. අපි අවසන් කරගොඩේ අපිට නිත්‍යයෙන් කතා කරන හැමතිස්සෙම කතා කරන්නේ අපේ නැති කුලේ දානවා අවශ්‍ය කියන්නේ දරුණක්. ඒකෝට මිනිස්සු හිතනවා මේ නිත්‍ය මිනිස්සුන්ට අදලා කරන්නේ වැරද්ද කරන අදලා කරන්නේ කියලා ඇයි ආකාරය. සමහර විදිහට ක්‍රියාත්මක කරන අයලා තමන්ගේ වැරද්ද අපිස්සු අදලා කරන මානසික ලක්ෂණ තමයි ඉන්නේ. ඒකත් දරන්නේ. අපි මුතුනේ හැල්පාර දෙන්නා. මොකද ලෙන්තුලේ එයින පරිවිත්තේ කියන පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ ඒ කිසිම දෙයක් අහන්න නම් තමයි දිනවකට ඉඳලා. තවදයක් ඒක කියන්න අපි ඔලිකන් ඉඳලා අපි ඉති කරන්නේ නැහැ. එන්නේ හේතු තුනක් තියෙනවා. පළවෙනි හේතුව තමයි අපි දන්නවා අපි කරන්නේ හොඳ මිනිස්සු නෙවෙයි. ඒ නිසා අපි ඒක කරන්නේ නැහැ. දෙවෙනි අපි ඉති කියද්දොත් අපි යාළුවෝ මිත්‍රයෝ නැදෑය දැනගන්නවා මෙයා මේකත් ඉන්නේ කියලා ලැජ්ජාවට බයි. ඒ හැමෝම ලැජ්ජාවට නෙවෙයි කරන්නේ. හරියට හේතු කරගෙන කරන්නේ. තුන්වෙනි කට්ටිය තමයි දඬුවමට බයි කියලා කියන්නේ. ඒක අපි හැමෝම තුන්වෙනි කොටස බයි කියන කරනවා. ඔබගේ කුඩිය ගැන කතා කරනකොට ඒ කතා කරන කෙනාගේ වැරද්ද ඒකයි. දැන් අපි අද පරිසර චාරිකාවක් කියන. හැබැයි මට තියෙන කනගාටුව අපි පරිසරය ලස්සන වෙන්න ඉන්න ගියා. හැබැයි තියෙන කනගාටුව තමයි අපි මොනතරම් බහුතරයක් විදියට අපි පරිසරය ආරක්ෂා කරනවාද කියන කතාව. එතකොට අපිට ඇයි බැරි සුළුතරේ අපි පරිසර ආදාය කියන සුළුතරයක් ඉන්නේ. හැබැයි කෙලිකසර දාලා ප්ලාස්ටික් වල බැහැර කරලා අපිට බැරි ඇයි සුළුතරයක් විදිහට මේ බහුතරේ පිරිසක නීති නියෝග පනවන්න රජයක් විදිහට ඇයි බැරි තාම අපි දෙන්න ලෑස්තිලා නැද්ද? කියන කතාව පොදුමයි දැනගන්න කැමතියි. මොකක්ද කරන්න ඕනේ සමාජයක් විදිහට මේ බෞද්ධ පිරිසට හරි මොන ආකාරයකට ගන්න. ඒක කියන මිලාන උත්තරය. මොකද අපි මේ කතා කරන මාතෘකාවට යන්න ඕනේ. ඒ තමයි අද සමාජයේ බෞද්ධයන් කියන පැත්තට. ඉන්නේ සත්‍යෙන්න උද්‍යෝගයෙන් කියන ප්‍රශ්නට උත්තරය. ඒක උත්තරය අපි අවදාවත් අදට නෝ අහන්නේ. ඒකවල අනාගතයේ පිළිබඳව වගකීමක් සහ දැක්මක් තියෙන්නේ ජීවිතයේ ආසාවෙන් මතුවෙන මිනිස්සු. ජීවිතේ සතුටක් තියෙන මිනිස්සු. ගොඩක් ජීවිතේ දුකෙන් ගෙවන, පීඩයෙන් ගෙවන මිනිහෙකුට පරිසරයේ හිත දවසකින් දුක ආකාරයක් නැහැ. ඒක සමාජීයාත්මක ගැඹුරු විතරක් මම සාකච්ඡා කිව්වේ. ඒක අපේ හැමතිස්සෙම කතා කරන ආකල්ප සංවර්ධනය කියලා. ආකල්ප සංවර්ධනය කියන්නේ පරිසරයේ පිරිසිදු තියාගන්න කියන එකට යහනීය දෙකකින් පටන් ගන්නවා. ඒ තමයි අපි ඒගොල්ලන්ගේ දැන් සමාජයේ කතා කරන වචන දෙකක් තියෙනවා. මම මේ වචන දෙක පාවිච්චි කරන්නේ එතෙන්දී ඒගොල්ලෝ කාලවල මේක පාවිච්චි කරනවා. ඍණාත්මක ආකල්ප කියලා කියන්නේ නෙගටිව් ඇටිටියුඩ්ස් කියන්නේ. ඒ නෙගටිව් ඇටිටියුඩ්ස් වලට අපි කියන අනුගාමී ආකල්ප. ඒ අනුගාමී ආකල්ප වෙනස් කරන්නේ නැතුව අපි ගොඩක් වෙලාවට මේ දේවල් කියන්නේ ගියාම අපි අකිනවා ඒක වැඩි දුරදිග වරකේ ඉන්නේ නැහැ. ඊළඟ වරපුර ගැන හිතන්න අවකාශයක් නැති නිසා ඊළඟ වරපුර පරිසරය ඉතුරු කරලා දෙන්න බලන්නේ නැහැ. මම මේ සාකච්ඡා දාන්නේ කියන්නේ අපි උත්තරව කොයි මට්ටමින් හිතුවත් අපිට ලැබිලා තියෙන දුර්ලභම වටිනාම දේ තමයි මනුෂ්‍ය ආත්මය කියන්නේ. දැන් අපේ මනුෂ්‍ය ආත්මය කියන්නේ වෞද්‍ය වශයෙන් මම කියන්නේ බොහොම දුර්ලභ වටිනා දෙයක්. මේ නැතිවෙච්ච මනුෂ්‍ය ආත්මය අපිට කියලා තියෙන මොනවා තරම් හොඳ දේ කරගන්න කටයුතු කරන්න. ඒක අපි ඉදිරියේ අපේ ශරීරයත් එක්ක කැපිටේ තරහින්ද වැඩ කරන්නේ. ඒකෙන් ඉතලවල මාතෘකාවක් වන මාතෘකාව පාවිච්චි කරන ඒ හැම කෙනෙක්ම තමන්ගේ ශරීරයට දැනුවත් දෙන්නේ. ඒක එහෙම කෙනෙක් ශරීරයෙන් නිවිදකින් පරිසරයේ සාධනීය විදිහට බලයිද? ඒක තමයි ප්‍රශ්නේ. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න අපිට ධෛර්යය නැහැ ගොඩක් අයට. ඒ නිසා ප්‍රශ්න මගෙන් කරලා වෙන දේවල් කතා කරනවා. ඉතින් මම හැමතිස්සෙම බාධා කියනවා. දැන් බෝතල් විසි කරන්නේ පොළේ ඉන්නේ. ඒක මේ දරුවෝයි කෝගේ වර්ධි කරන්නේ නැහැ. ඒක කියනවා මේ ගන්න එපා මේ කරගෙන ඉන්න කියලා කරනවා. ඒකට මානසික ආතතිය වලදීච්චය තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඉතින් මම කලියේ අභියෝගයේ ඉන්නවා. අපි හිතමු කොහොමද මේකට උත්තර හොයන්නේ. මම දකින්නේ පරිසර ආකල්ප වෙනස් කරන්න පුදුමේ පුද්ගලයාගේ මානසික තත්ත්වය ඉන්නපැත්තේ ඉඳලා දැනපැත්තට ගියේ. ඒකේ අමාරු නේද? අපි හැමෝම දැනගන්න ඒ 5-10 සමාජයේ මේ දේ විතර කරලා ඒක කීකේ ගන්න පුළුවන්. මම යුද්ධ දීගෙන ගත්ත කාර්යයක් තමයි ඕක. අපි සමාජයේ ගොඩක් වෙලාවට
යුද්ධ දිනන්න පුළුවන් කියලා මුල අවස්ථාවේදී කොහොමද කියන්නේ? යුද්ධයේ සටන් කරන සතරායම නම් අතවත් එක සටන් කරන නිසා වෙනවත් ක්‍රමයක් නැහැ නේද කියලා ඒ විශ්වාසයේ තිබුණේ කොහොමද සුළු දෙයක්. මොකද අවසානයේදී ඒක උපු පිටසක් එක්තරාකට ඊපස්සේ වුණා. ඒ වාස්තු සංරක්ෂණයේදී ලෝකයේ තියෙන වැසණයන් ගොඩනැගෙනවා දැක්කම ඒක අට්ටමකදී යුරෝපයේ රටවල් වල දැන් අරුණියෝ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා කියනවා කොහොමද විනාශ කරන්නේ අපිට උගම ලෝකය. ඒක නිසා මේක කරන්න අපිට ලෝක වෛද්‍යයක් තියෙනවා කියලා. ලංකාවේ කරනවා. පොඩ ඒ ආකාර වලින් වැඩ කරනවා මම දකිනවා. ඒක නිසා මම කියනවා ඉදිරි අවුරුදු කීපය තුළදී මම මේ විශ්වාසය මේක අපි හිතනවා පිළිවෙලකින් මොකටද යන්න තියෙනවා. ඒකට දැන් අනාගතය කියන්නේ ඒකේ මූලික ලක්ෂණ පේනවා. දැන් අපි කුසිකාස්මේ ඉගෙන ගත්තේ හොඳට කලකිරුණා කියලා අපිට අස්වැන්න ගැන කියන්න බෑ. මොකද අතරමඟදී කාලේ විනාශ වෙලා භෝගේ විනාශ වෙන්න පුළුවන්, පරිපෝෂණ හානියක් වෙන්න පුළුවන්, පෝරණය වෙන්න පුළුවන්. ඒ වගේ අපිට මේකෙදි හැදෙනවා. අස්වැන්න කොහොමද කියන තරමකට අනාගතය කියන්න බෑ. මම සුභවාදී කරපොත්තු ඉන්නවා කියලා මම කියන්න පුළුවන්. මම හිතන්නේ මම ප්‍රශ්න සරල උත්තරයක් දෙනවා වෙනකොට මම ටිකක් ප්‍රශ්නේ ආපස්සට ගිහින් උත්තර දුන්නේ සාර්ථකව කියලා තමයි. මොකද මම දකින දේ තමයි මම කිව්වේ. ඒ කියන්නේ බැලුවලට පේන්නේ නැති මොකද අපි වඩන්න ඕනේ කාරණාව අපි ඉන්නේ සතුටු. අද මම හදවත් හැමෝගෙම ඉවසලා බලන්න කියලා දෙන්නේ කියන්නේ උත්තරයක් නෑ. මොකද සතුටු වෙන්නේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒක ඒගොල්ලන්ට පස්සේ පිළිසිදු තියාගන්න ඒ වගේ දේවල් කරලා පොඩුවට එන්නේ නෑ. ඒකයි ඉතින් හරියට. ඉතින් ඒක හදන්න ඕනේ. මම එහෙමයි කියලා අපිට වැටකටලා ඉන්නේ. අපි ඒක පුළුවන් මට්ටමෙන් ගේන්න ඕනේ. ඒ සම්පූර්ණ විද්‍යාර්ථී විශාල භූමියක් තියෙනවා. වටි භූමියක් වශයෙන් තියෙනවා. ඊවි පවරස් පාදන අපි දරසේ මරණුසි මාතෘකාවක් තමයි විශ්වාසනදී කරනවා. ඉතින් ඉන්දමේ ස්ථානයේ දැන් මම විශ්වාසනදී භූමික ආශාවක් සම්පූර්ණ අපිත් එක්ක කෘත්‍රිම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මම ඒකක් මොනවද මාතෘකාවල ස්ථිරතර ජීවිතය ඉස්සරහට මමදී නිරාදී අපේ ඉතිහාසය කාමහරි නිදමින් ඉතින් විවිධ පක්ෂවල අපේ කිසිම දේශපාලනයේ නෑ මේ පක්ෂය. ඒක පක්ෂයක කොම් පක්ෂයක නේ. කිසි කෙනෙකුට නෑ සුබදවල් කරලා විශේෂයෙන්ම මේ දේශපාලන කාලේ කරනවා. උත්තරාදී දේශපාලන දේශපාලන පසරේ දේශපාලන කොහොමද කඩයක් කිව්වා කියලා කඩේ සෙවණ කඩේ ආරක්ෂාව සහ පරිපූර්ණ දායකත්වයේ දේශපාලන විදිතර පුරවැගෙන පස්සේ හානියක් කිව්වොත් දේශපාලන විදිතර ඒ හානිය පුරවැගෙන ඒකින්ද අපි ආරම්භය කරන් තියෙන බින්ගිරියේ උතුමන් විතරම දින දෙයක් සුළුතරේ අපත් කණ්ඩායමකින් අපි විශාල කණ්ඩායමක් වුණා. අපි විශ්වාස කරනවා නිවැරදි සහනතියි අපි මේ අසුරු මාතෘකාවේ ඉතුමා උදව් කරන්නේ විශාල කණ්ඩායමක් වෙස් කියලා බින්ගිරියේ United Network Sources වෙස් විදානේ නැස්විච් කරන කණ්ඩායමක් අද දිවාහරණ හදුවා අපි කණ්ඩායම කොහොමද කියන්නේ අපේ කණ්ඩායම ඉතින් අපි විශ්වාස කරනවා මේ වේදෙන් තුළ මතවාදීව අපි විශ්වාස කරලා ජාතිකත්වයක් කණ්ඩායම මතවාදීව ඕනෑම දේශපාලන පක්ෂයක ඕනෑම මතයකින් ඇටි පුළුවන්. ඒ වගේම මම නැතොල අර්ථනා කරනවා අපිට මොකද එකතු වෙන්නේ. මම හිතන්නේ අපි දෙයකට වැඩි මත මේ පොදු දවසට මාස දෙකක් පොඩ්ඩක් නිවාඩු ගන්න ඕන. විශේෂයෙන්ම මම බැලක්සරින් යුත් ආරාධනය කරනවා. මාසික කමිටුව මාසකෙදිස සතුටුදියානේ චිත්‍ර පන්තියක් කරලා දරුවන්ට ඉතින් මොකද අපි දරුවෝ ඉන්න ලක්ෂ දරුවෝලා ඉන්න දෙසැම්බර් මාසෙ කියන්නේ අපි උසස් පෙළ පිළිවෙලයි දරුවෝ පුහුණුවක් තියෙනවා. ඉන්න අපි බින්ගිරායකා සරින් අපි දරුවෝ චිත්‍රය දෙන්න විශේෂම සතුන් ජීවීන් විශේෂ කුරුල්ලන් දේශීය පැන්සලින් කරනවා අවසන් කරනවා. එහෙම කිරුවොත් දරුවෝ සතුන්ට කැමති ආදරය ක්ලාස්ලේ ආදරය ඒක අපි කොච්චර දේශන පැවැත්වුවා පොත්පත්වල දුන්නත් මේ විෂයක් දෙක කරනකොට ඒක දරුවෝ විනෝදයක් විදිහට දරුවෝ ඒ පත්‍රය අනුව කරන විදිහට කිව්වොත් මම සර්වගේ කෙනෙක්ගෙන් ඒක කිව්වොත් මම දැනගන්න පුළුවන් මේ පස්සේ රකින්න කණ්ඩායම බීවිගේ සහ අපේ මේ වයිට් ක්ලාස්ේ මචරන් හම්බෙලා තියෙනවා මම රාष्ट्रीय මාධ්‍යය ඔබාලා කිසිම දෙයක් සම්බන්ධයෙන් මහාස්වැඩ කරන කණ්ඩායම ස්මිතයි අපේ පොත් සංවිධානයේ අපේ කම්පියුටර් ඉතින් හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඉතින් අපි අර අලුත් පරම්පරාව
ඉස්සර ගන්න අපිට වදාරන්නේ පරම්පරාව වුන් දකින්න ආකාරයෙන් තමයි පස්සේ ඉස්සරහට මේ තීරෙලි මේක ඉතල මාකාරයක් අපි දැක්කා අපි කාලේ සභාවේ මොකද අවශ්‍ය කියලා නේද මානසිකලා සුද්ධ කිරුවට අපි රූපතරයට දැක්කා ඒ පාර රැංගිලා තියෙන තැන් වල උන්තරන් තියෙන්නේ ඒකට අමාරුවක් නෑ තමයි ගිරාපු දේවල් අපෝරයි සර්ටින වගේ විනයත් දෙමයි තියෙන්නේ මම විශ්වාස කරන මිනිස්සුන්ගේ ශිෂ්ටාචාර සම්පන්න කරලා සම්පූර්ණ ප්‍රශ්න කරන්නේ අපි ගිරාපු අපි අරගෙන පුරුදු වෙයි දැන් දරුවෝ අපි දකින්න ට්‍රිප් එකක් ගියාම අපි දරුවෝ අපි දකින්නවා ට්‍රිප් එකෙන් පස්සෙන් බහිනකොට බෑග් එක තරම් අපි අපෝරන්නේ ඒක අර අපේ මිනිස්සු බුදුලා තියෙන්නේ දඩුවමක් බරවලි කිව්වොත් මේක කරන්න කියලා කරන්නේ ස්විචාගේ ස්වයංගිනිය ඇති වෙලා කරන්නේ මම හිතනවා ඒක සෙනගන සම්බන්ධයි බොහොම ස්තුතියි අපිට සම්බන්ධයෙන් වුණා කාලේ විසාර පාස්පතිය දෙකේ පුතුනි ඒ වගේ මේ අස සම්බන්ධන අසවිනි අපේ මෞලික පරිසරයේදී මාධ්‍යවේදී ප්‍රවාද අපේ channel 7 TV channel එකේ ඔයගේ විදිහට යටි කොහොමයි ඒ වගේ අපි ෆන්ඩයන් අපි කියන්නේ අපි සහෝදරතුමා නියලා විවසාය සමිතිය පරිසර නිලධාරී ඒකම නිසීගිය ස්විදනාට බොහොම ස්තුති සම්බන්ධ වුණාට අපි අලුත් වෙලකින් අංගම් විශේෂයෙන්ම මම නැවතනවත් ආරාධනා කරන උතුමාලගේ අදහස් ලබා දෙන්න විශේෂයෙන්ම අපි දරුවන්ගේ අපි මේ කරන කටයුතුවලට ආයතනය අපි යෝජනා ලබා දෙන්න ඒකස් වගේ මේ වටින කුතුල විකාශාලේ ණය පුහුණුතර විතරන්නේ අපි ඒක අවවාද ලබාගෙන අපි වඩා හොඳ එක දවසක් අපි දරුවන්ගේ අපි ගමනේ කොහොමද